ඉංග්‍රීසි වලින් අපි කියන්නේ කොහොමද? මම යම්කිසි රටකට ගිහිල්ලා තියෙනවා කියලා. ඒකට අපිට පාවිච්චි කරන්න පුළුවන් I have been to කියන ස්ට්‍රක්චර් එක. නැත්නම් පැටර්න් එක. I have been to කියන පැටර්න් එකත් එක්ක අවසානට ඔයාලා ගිහිල්ලා තියෙන රට දැම්මොත් ඒ පැටර්න් එකේ තේරුම වෙන්නේ ඔයා ඒ රටට ගිහිල්ලා තියෙනවා කියන එක. උදාහරණයක් වශයෙන් I have been to London. මම ලන්ඩන් වලට ගිහිල්ලා තියෙනවා. I have been to India. මම ඉන්දියාවලට ගිහිල්ලා තියෙනවා. I have been to Australia. මම ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා තියෙනවා. I have been to Japan. මම ජපානයට ගිහිල්ලා තියෙනවා. I have been to Sri Lanka. මම ශ්‍රී ලංකාවට ගිහිල්ලා තියෙනවා. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා මේ පැටර්න් එක දැන් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. I have been to අදාළ රට දාලා ඔයා ඒ රටට ගිහිල්ලා තියෙනවා කියලා. එතකොට තව එකක් තියෙනවා I have gone කියලා. හැබැයි ඒක පාවිච්චි වෙන්නේ ඔයා යම්කිසි රටකට ගිහිල්ලා තියෙනවා කියන්න නෙමෙයි. ඒක පාවිච්චි වෙන්නේ මොකටද කියලා හරියටම දැනගන්න අවශ්‍ය නම් ඔයාලා අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි හරියට ඉගෙන ගන්න ඕනේ. ඉංග්‍රීසි මුලින් ඉඳලා හරියට ඉගෙන ගන්න කැමති නම් just send me a WhatsApp message.